හායි යාළුවනේ අදත් ඔයගොල්ලෝ මගෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපි කතා කරන්නේ බීජීන් නිසා මුණ විනාශ කරගත්ත අයට හොඳ ඉන්ග්‍රීඩියන්ට් ටික. ඒක තමයි කෝමාරිකා. කෝමාරිකා අපිට රවුෂන් බ්‍රෑන්ඩ් එකේ කෝමාරිකා තමයි හොඳම බ්‍රෑන්ඩ් එක විදිහට අපි දැනට දන්න බ්‍රෑන්ඩ් එක. අද මම කතා කරන්නේ කෝමාරිකා වලින් ඔයගොල්ලන්ගේ බ්ලීචින් වලින් විනාශ කරගත්ත මූණ සනීප කරගන්න විදිය. මේ රවුෂන් බ්‍රෑන්ඩ් එකේ ඇලෝවෙරා ජෙල් එකේ 99%ක්ම අඩංගු ඇලෝවෙරා. ඒක අපිට ඔරිජිනල්ද නැද්ද කියලා බලාගන්න QR කෝඩ් එකෙන් පුළුවන්. අපිට කෝමාරිකා ජෙල් එක ගෙන්න ගන්න ඔරිජිනල්ම රවුෂන් බ්‍රෑන්ඩ් එකේ කෝමාරිකා ජෙල් එක ගෙන්න ගන්න පුළුවන්. කොරින් ඒක කල්ලිකුත් වීමේ දිනේ මේකෙන් බලා ගන්න පුළුවන්. ඊට අමතරව අපිට මේක මිලිලීටර් 300ක් මේකෙන් අපිට අඩංගු වෙනවා. මේකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ඉස්සරහා පියනේ ඉස්සර ගහලා තියෙනවා. මේක අරලා බලද්දි මුලින්ම වහලා තියෙනවා පියනකින්. ඒ පියන ඉවත් කරගත්තාම අපිට පේනවා සුදු පාටයි කෝමාරිකා ජෙල් එක. ඔරිජිනල් කෝමාරිකා ජෙල් එක තමයි සුදු පාට. විනිවිද පේන පාට. එක එක පාටට තියෙනවා කෝමාරිකා ජෙල් වර්ග දැන් වෙළඳ පොළවල් වල. ඒ වුණාට අපිට ඔරිජිනල් එක විනිවිද පාටට තමයි පේන්නේ. පේනවනේ අතේ ගෑවුනහම ඒක අපිට පේනවා සුදු පාටට විනිවිද පාටට තමයි පේන්න තියෙන්නේ. ඒක හරිය ස්මූත් කූල් ජෙල් එකක්. මේක 99%ක්ම ඔරිජිනල් ජෙල් එකක් විදිහට අපිට ගන්න පුළුවන්. ඒකේ අපිට හුඟක් ප්‍රයෝජන තියෙනවා. බ්ලීචින් ගාලා ඔයගොල්ලන්ගේ මූණ විනාශ කරගෙන නම් කුරුලෑ වලින් පිරීලා නම් සම වියලිලා නම් මේ කෝමාරිකා ජෙල් එක ආලේප කරලා ඔයගොල්ලන්ට ප්‍රතිඵල ලබ. හැබැයි දවස් 2-3ක් පාවිච්චි කරලා බෑ. ඒක මාසයක් විතර එක දිගට පාවිච්චි කරන්න ඕන. මේ ඊට අමතරව රවුෂන් බ්‍රෑන්ඩ් එකේ කෝමාරිකා ජෙල් එක අපිට දැන් වෙළඳ පොළවල් වල හුඟක් තියෙනවා. ෆේක් ඒවත් තියෙනවා, ඔරිජිනල් ඒවත් තියෙනවා. ඒක ඔයගොල්ලෝ කෝඩ් එක බලලා ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙනවද ඔය විදිහටම තොරතුරු තියෙනවද බලලා ඔයගොල්ලෝ චෙක් කරගෙන ඒක ගන්න. කල්ලිකුත් මේ දිනේ එහෙම මේ විදිහට තියෙනවා. අපිට ඉස්සරහා පියනේ කොරියන් වලින් තමයි අනිවාර්යෙන්ම ගෙන්නන්නේ. ඒක මතක තියාගන්න. මිලිලීටර් 300ක් ගන්න පුළුවන් මේකෙන්. ඕගොල්ලෝ ගද්දි කෝඩ් එක බලලා ගන්න සැලකිලිමත් වෙන්න. නැත්තම් ෆේක් ප්‍රොඩක්ට් වල හවුවේ. එතකොට ඔයගොල්ලන්ගේ බ්ලීචින් ගාලා තියෙන හරි කුරුලා තියෙන මූණ හරි විනාශ වෙච්ච එක සනීප වෙන්නේ නැහැ. ඒ ඔරිජිනල් ප්‍රොඩක්ට් එකම හොයලා ගන්න. කෝඩ් එක තියෙනවා. ඉස්සරහා ඉන්ග්‍රීඩියන්ට් තියෙනවා. ඔක්කොම තොරතුරු ටික තියෙනවා. කල්ලිකුත් මේ දිනෙත් තියෙනවා. ඒ විදිහට බලලා ගන්න තියෙන්නේ. ඊළඟට අපි කතා කරමු රවුෂන් බ්‍රෑන්ඩ් එකේම ඇලෝවෙරා ස්ක්‍රබ් ජෙල් එක. ඒකත් මේ වගේම ප්‍රයෝජනවත් වෙනවා. මේකෙත් 99%ක්ම ඇලෝවෙරා ජෙල් තමයි අඩංගු වෙන්නේ. මේකෙත් කෝඩ් එක තියෙනවා අපිට ඔරිජිනල්ද නැද්ද බලා ගන්න. මේකෙන් කල්ලිකුත් මේ දිනේ ඊට පහත පියන ගාවම තියෙනවා. ඒක සුදු පාට වගේ තමයි ජෙල් එකේ එන්නේ. ස්ක්‍රබ් ජෙල් එකන්නේ. මේකෙන් අපිට ඇස් ඉස්සරහම ඒ වෙලාවම අපිට ප්‍රතිඵල බලා ගන්න පුළුවන්. අපේ මැරුණු සම ඉවත් වෙලා යන විදිහ අපිට ඒකෙන් බලා ගන්න පුළුවන්. බ්ලීචින් ගාපු කෙනෙක්ගේ මූණ විනාශ වෙලා නම්, තව අවුවට පිච්චිලා නම්, කුරුලා තියෙන සමකට උනත් මේක හොඳයි. ඩ්‍රයි ස්කින් එකකට, ඔයිලි ස්කින් එකකට ඒ හැම දෙයකටම මේ කෝමාරිකා ස්ක්‍රබ් ජෙල් එක වටිනවා. මෙහෙම අපි ජෙල් එක ගාගත්තාන් පස්සේ අපිට පේනවා ඒක කුණු රෝල් වෙලා ඒ විදිහටම යනවා. සුදු පාටට ඔය රෝල් වෙන මැරුණු සමත් එක්ක ජරාව අපේ සමේ තියෙන ඔක්කොම ඉවත් වෙලා යනවා. ඔයගොල්ලන්ට පේනවයි සුදු පාටට මේ කෑලි කෑලි වගේ යන්නේ මැරුණු සම හැම ඉවත් වෙනවා. අපේ සම පිරිසිදු කරගන්න වැදගත් වෙන ස්ක්‍රබ් ජෙල් එකක් විදිහට මේ ස්ක්‍රබ් ජෙල් එක පෙන්වන්න පුළුවන්. රවුෂන් බ්‍රෑන්ඩ් එකේම තමයි මේකත්. මේකත් රුපියල් 17 අඩුවෙන් අපිට ගන්න පුළුවන්. ලීටර් 150ක් තමයි අඩංගු වෙන්නේ. මේකෙත් ඉන්ග්‍රීඩියන්ට් පිටිපස්සේ ලේබල් එකේ ගහලා තියෙනවා. මිලිලීටර් 150ක් කියලා තියෙනවා. 99%ක්ම ඇලෝවෙරා ජෙල් අඩංගු වෙලා තියෙනවා. මේ බ්‍රෑන්ඩ් දෙකම හොඳයි. රවුෂන් බ්‍රෑන්ඩ් එකේ ඇලෝවෙරා ජෙල් එකයි ස්ක්‍රබ් ජෙල් එකයි දෙකම අපේ
මුහුණට බ්ලීචින් ගාලා විනාශ කරගත්ත මුහුණකට කුරුලෑ තට්ටු පෙරිලා තියෙන මුහුණකට අපිට මාසයක් තිස්සේ පාවිච්චි කළොත් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඕගොල්ලොත් මේක පාවිච්චි කරලා මට රිසල්ට් කියන්න. මේ ජෙල් දෙකම අපිට ඔරිජිනල්ද නැද්ද බලා ගන්න පිටපස්සේ කෝඩ් දෙක තියෙනවා. ඒ විදිහට බලා ගන්නත් පුළුවන්. ඕන ඩීටේල්ස් ඔක්කොම මේකේ තියෙනවා. පිටපස්සේ ඉන්ග්‍රීඩියන්ට්ස් ගහලා තියෙනවා ස්ක්‍රබ් ජෙල් දෙකේම තියෙනවා. ඔයගොල්ලන්ට ඒක පාවිච්චි කරලා ඔයගොල්ලොත් රිසල්ට් බලන්න. මාසයක් විතර පාවිච්චි කරන්න ඕන අනිවාර්යෙන්. එහෙනම් අපි යනවා අලුත් වීඩියෝ එකෙන් හම්බ වෙමු. බයි.